Ini pada ganda. Ini kan. Umi ganda. Betul? Kian, negatif mah. Tuh tawat nih di balapan kan Eli hukum malah main sel nak. Jangan yang berarti. Payang kiri rati nera apa? Payang mana? Negatif mah. Pasal Eli dah kan niji payang kiri apa? Betul mama. Five minutes later. Ini mai putih. Ini ratinya dapat. Payang. Mana dan enam berat. Hari berapa hari pahat deh nanti ratinya dapat. Hari ini binari pakai enam tat ando. Maya apa endo ya? Hari enam. Nah, di bawah ibarat ini kali tangga yang nol balik ada. Ay, kanna beba. Yang lombo kanna ini neta. Amat sih dari. Pada ada tahu aja ini dia lagi. Ini. Ini mana udah mengasar? Cuma udah ganti. Bukan begitu you? Kut gimana ya? Ini itu. The next day. මොකද යකෝ ගෑනහන්නේ බිස්කට් කගේ මෙතනද 12 seconds later. තාත්තේ අවුරුද්දට නෑනේ ළඟ තියෙන්නේ මේ හන්දියේ ගෙනියන්න එක නෑ අවුල නෑනේ එලා යනවා කොල්ල කැවුණා මින් ගත් කාලෙ මෙතන ගොන් හරකම් Hello. Boleh ni mbak. Aha, baik. මට සිරි බොක්ක කොල්ලෙන්නේ දෙයි බොක්ක අසල කිට් එකක් බස්සලා උඹද අවුරුදු කුමාරයෙක්වත් ඉන්නවද? ඔව් මං අවුරුදු කුමාරට ඇප්ලයි කරානේ අද. thank you මේකනේ අද බ්ලොග් කරන සපෝට් එකක් දෙන්න ඕනේ. දන්නවනේ ඉතින් අය හංස බ්ලොග් කියද්දි. අන්සලොක් මේකනේ. ඉතින් එහෙම කියන්න එපා නේ. තාම ප්‍රසිද්ධ නෑ ඉතින්. හරි අපි කැම්මට සපෝට් එකක් දෙමු. අන්න හරියට යමන් අන්න ඒ පැත්තට බලන්න. Meanwhile. අඩෝ මාර කැලටි කන්න මම බෑලා තින්නේ ගෙද්දා ගන්න තිබ්බනම් ඕ ඊයේ මෙතන මේ පැණි හරහා මෙහෙ වර යන්න අවුරුදු කුමාර. අම්මට යමද කුණාන්න. අද කී දෙනෙක් ඉන්නවද? විනිශ්චය කරන් තියනවා අයියේ 4 දෙනෙක් අන්නත් ඕනේ මේ බඩගිනි බඩගිනි මේ මගුලක් පැටවුවනේ මේ 4 දෙනා කතා කරමු 4 වෙනියා කතා කරමු 4 වෙනියා එන්න මෙයාත් 4 වෙනියා හරි එන්න පුතේ මෙන්න මේ ඉරත් තියෙන ඉන්නේ කුඩු එක හිට ගන්න කොට. හරි ඔයා පටන් ගන්නවා වගේ නමයි කොහිදන්ද ආවේ? එතකොට හැකියාව පෙන්නන්න. මගේ නම ටීෂර්. මම ඉන්නේ ඇමරිකාවේ. උන්න රෙද්දදයිද කරන්නේ? බලන්න ඔය මොනවද කරන්නේ මේ කරන්නේ? එරහමු කවපන් නම් යා කව 4 left. හරිද? මම උන්න රෙද්දද අනුංග කොපි කරන්නේ? බලන්න. දැන් මේ කතා කරලා මල්ලි දැන් පේනවනේ. පේනවනේ මේ කාලේ ළමයින්ගේ හැටි. තවලඩන් ඊළඟ කතා කරන්න. 3 වරේ ටග්ගල් අපිට කන්න තියෙන එන්න ටග්ගල් මොකක්ද පටන් ගන්නද? නමයි ඔව් මෙතෙන්ට එන්න මෙතෙන්ට ඇවිල්ලා
ගමන ඔක්කොම ඉදිරියපත් ගන්න. මම වතුන්දර කරා ඉඳන්. හරි කරා. කරන්. හලෝ. මට මේ ලේන්නේ කට්ටිය කියන්නේ රතින්යා කියලා. මම එන්නේ ශ්‍රී ලංකාවේ ඉඳලා. මම ටැලන්ට් එක මම අද සින්දුවක් කියනවා යන්නේ. ගන්න. යෝ මොනවද දුවන පාලයිම් කරන්නේ? මේ කරන්නේ මේක සින්දු මතක නෑ බං මූ එලා කපුපන්. මොනවද වයිසේ කියන්නේ? සින්දුව කපුව නැත්තම් වෙන මොන හරි කරහන්කෝ. ආයෙත් බලන්න. ඔයා කොහොමද මට එහෙම මේ ගුණපාලයි මන් දන්නවා යනට යන දැන් හරිද හරි පුතේ හරි මේ ඔයා කොහොමද මේ අපි හරි මේ ගමේ ඉන්නේ කොච්චර හරි පුතේ මේ යන්න ඔයා යන්නකෝ ඔයා යන්නකෝ හදිස්සි වෙන්න එපා ගුණපාලයි මොනවද මේ ගුණපාලයි කරන්නේ 15 minutes later. මල් ඉක්මනට දෙක කතා කරන්න මේක ඉවරයක් කරන්න දෙක වෙලා මේද එන්නේ එන්න ළමයෝ එන්නේ හිකිට්ට එහෙම ලස්සන ගහන ලස්සනට ඇවිල්ලා දිනවා හරි පුතේ කරන්න බෑ නමයි ගමයි ඔයාගේ හැකියාවට ප්‍රදර්ශනය කරලා බලන්න සර් මගේ නම අකියා සර් ඕන තැනින් අහන්න පුළුවන් මම කවුද මේ අපි දෙව්වා දාලා නෑ හැකියාව පෙන්නනවා ඉක්මනට හරි සර් මොකද සර් දැන් පෙන්වන්න ඕනේ ඔයාට පුළුවන් හොඳම හැකියාව අපිට පෙන්නන්න හරි සර් ඔය මොකද කරන්නේ පුතේ ආද පුතේ මේ හැකියාව නැති කියන්නේ අපි බලාපොරොත්තු කරන අතරේ මේ ගුණ බලයි මෙයා ගැන ඒක ගන්න පාලමාලි මං කියන්නේ හරි ඌව මේ කාය වර්ධන හැකියාව තියෙන තරමින් වෙන්න ගන්නවා කොකටද දිනන්නේ උනාට පුතේ යන්න අපි පොඩ්ඩක් බලාපොරොත්තු ඔව් පුතේ හැබැයි ඔයා මේ 3-4 එක බැලුවට සාමාන්‍යව හොඳයි තව හැකියාවක් තියෙනවා මම මේ ගලන බෙන්නන්නද ඔන්න පුතේ යන්නකො ඒව ඕනේ ඕවා මෙතන පින්නන්නේ පා පුතේ හරි හරි මේ ඔයා යන්න පොඩ එළිය ඉන්න අම්මෝ තව එකනේ ඉන්නේ එකක් ගෙන්නහන් අන්තිම එක අම්මට සිරි මේ බලහන් මොකද hello judges how are you මේ පළවෙනියා නේද බං කොහේද කඩාපත්ති ටික මන් දන්නේ මේ කෝබඩ තමයි මුව පොඩ්ඩක් බලමු ඔව් යා මුතු දුක්ඛයක් තියෙනවා මොකද දුක්ඛා මේ අපි හරි පුතේ වා පටන් ඔව් පුතේ වා පටන් ගන්න ඔයාගේ නම මොකද පුතේ my name is Hanster ඔක්කොම ළමා දාන්නේ Hans vlogs කියලා නම් ඔයාලා මොකද්ද බාන්න හැකියාව පුතා ශාරුක් ખાන්ගේ මූ එක පොඩ්ඩක් දාලා වෙන්නද බලන්න ඒක බාන්න तुझे देखा तो ये जाना Teresa mañanas maru පුතේ maru ඔයා යන්න පුතේ ඔයා යන්න එළියෙන් ඉන්න පොඩ්ඩක් අපි කතා කරමු එළියෙන් ඉන්න කට්ටියම එළියෙන් ඉන්නකෝ මේ මම හිතන්නේ එක පොඩ්ඩක් හොඳයි එක හොඳයි මොකද අපි ජාම පොඩ්ඩක් බේර ගන්නත් අපි ඕ එක අපි දාමු එක අපි මේ කට දාමු දෙක මට දෙන්න හිතෙන්නේ නැහැ උනාට දෙකට තමයි දෙක දෙන්නේ දෙකට තමයි හැබැයි දෙක මේ මෙන්න මේ මුන් දෙන්නේ තුනත් එපා හතරත් එපා තුනත් එපා උන් අපි කැමතිද අපි දාමු පන්නනවා ගහලා පන්නමු අපි දෙක දෙමු අර කාය වර්ධන හැකියාව පෙන්නන්න ආපු පුතාට එක දෙමු මුට නැත්තම් අපිට මොනවා වේද දන්නේ නැහැ දන්නවගේ තාත්තගේ හැටි ඔව් එකයි දෙකයි ඉක්මනට මේ 1 2 අපි දැන් මේ නම් කරන්න යන්නේ Much later. දෙවනි ස්ථානය කවුද ඔබලාගේ අදහස අපිට කියන්න ඕගොල්ලෝ හිතන්නේ කවුරු කියලා ඕගොල්ලෝ හිතන්නේ කවුරු කියලාද කවුද කාටද දුන්නේ දෙක වෙන කාටවත් නෙමේ කොළු අකියාට අකියා පුතා ඔබ මෙතනින් ඉන්න හරි සුබපැතුම් හැබැයි මෙහෙමයි දෙවෙනි ස්ථාන අපි කිසි දෙයක් දෙන්නේ නැහැ එහෙම කියලා සමාවෙන්න තමයි නකියා
One eternity later. කුණ පෙනා සිටි බලා සිටි අවස්ථාව උදා වුණා. පළවෙනි ස්ථානයේ හිමිවන්නේ කාටවත් නෙමෙයි අංක 1කින් සටන් කරපු හංස. ජය පුතා අනාගතේට ඔයාගේ YouTube channel එක ගන්නත් එහෙම. ඔව්. ඔයා දෙන්න පළවෙනි ස්ථානයට. ඔන්න ධනපාල සුබදම් පුතා. මගෙන් ඔයාට මෙම තිලිනිය හම්බෙනවා. 2025 අවුරුදු කුමරා අභිෂේක ලබන්නේ හංස. පොඩ්ඩක් ඉඳලා තාම දුන්නේ නැහැ. හරියට. කෙනෙක් Meanwhile, අවුරුදු කුමාරයා වුණානේ. මට යා වෙලා කිව්වෙත් නෑ අවුරුදු කුමාරට එන්නවා කියලා. ඊටපංගෝ ඔකට දෙන්නම් ජම්බු. එම මේ රගන්න දෙන්න පුළුවන්ද? a few moments later. වැඩක් දෙන්න ඕනේ. ආයේ අවුරුදු කුමාරයාට මාත් එක ෆයිට් කරන්න කියා නොහිතන්නවත්. අම්මට සිරි මෙන්න බඩු. මේක දින්න දැන් අරුත දෙන්නම් මං ජම්බු. අද වෙලාවට ජජ්ලා දෙන්න රුපියල් 1000ක් දුන්නේ අරකට. දෙයියා මං ගෙදර. Approximately 10 hours later. මොනවද තියා? කොහෙ ගිහලා දෙන්නේ? මම මේ අවුරුදු 20ට ගියාද? තාත්තට ගියාද ගියේ? අවුරුදු 20? මට මේ දැන් ටික්කට කලින් හංසායකද කෝල් එකක් ආවනේ. දන්නවද මොකද්ද කියලා? මොකද? කවුද හංසට ගලකින් ගහන? මං ගන්නේ නෑ. ඌ අනික හිටියෙත් නෑ මේ අවුරුදු 20ට. ඒත් එක්ක මට ආවා මේ හංසගේ බ්ලොග් එකේ ලින්ක් එකයි තව කවුද ඒකු WhatsApp වීඩියෝ එකකුයි. ඒකේ ඉන්නවනේ අපේ සුන්දර පුතා මේ ගලකින් ගහනවා. අනේ තාත්තේ මං හිතලා කරේ නෑ තාත්තේ. අනේ අනේ හිතලා කරේ නෑ? අනේ තෝතාද මම මං හිතලා තාත්තේ වහන්න අනේ 15 minutes later. එනවා මේ ළමයිට ගල් වලින් ආනවා ඉන්න ගන්න. ඔන්න යාළුවනේ අලුත් අපේ අලුත් සමාජිකයා හංස vlogs එක අපි අද විශේෂ කමඩි වීඩියෝ එකක් කරා. ඉතින් ඔයගොල්ලෝගේ අදහස් අවුරුදු කොහමද සරුයිද වීඩියෝ එක කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. ඒ වගේම හංසගේ channel එකට සෙට් වෙන්න කියලා මම ඔයගොල්ලන්ගේ ඉල්ලනවා. ඒකට අපේ තව අලුත් වීඩියෝ එකක් මේ හංස දැන් හෙට අනිද්දා රිලීස් කරන්න යන්නේ. හෙට දෙකේ තව දවස් 5ක් විතර යයි. කෙලින්ම පිස්සු හැදෙනවා. ඒක බලන්න කිය සුපිරියටම බලන්න. මේ ඉතින් ඔහොම තමයි. ඉතින් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ඔයගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා මේ ගෙවුණු සතියේ. එහෙනම් අදට අපි ගිහින් ඉන්න හැමෝටම සෝරි ඉන්න subscribe කරන්න මතක කරන්න එපා. like කරන්න, comment කරන්න, ඒ bell icon එකට පයින් එකක් ගහලා යන්න මතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහින් එන්න සියලු දෙනාටම සුබම සුබ දවසක්.
මාමල දවසට ගවට හිටිය